ඔයා පුළුවන් උපරිමයෙන් ආදරය කරලා හැමදේම කැප කරලා අන්තිමේට ඔයාට මොනවද ඉතුරු වුනේ? වේදනාවක් විතරයිද? ඔයා කල්පනා කරනවා ඇති මට කොතනද වැරදුනේ? ඇයි මට එහෙම වුනේ කියලා ඔයා අනන්තවත් හිතනවා ඇති. හැමදේම දීලා ඇයි මට මෙහෙම කරන්නේ මෙහෙම වුනේ කියලා ඔයා හැමදාම නිදි නැතුව කල්පනා කරනවා ඇති. මං අද කියන්නම් ඒ ඇත්තටම එහෙම වෙච්ච කරුණු 3ක් ගැන. අපි බලමු මොනවද ඒ කරුණ කියලා. පළවෙනි කරුණ තමයි ඔයා වැරදි පුද්ගලයාගෙන් නිවැරදි ආදරය හොයන්න යන එක. ගොඩක් වෙලාවට වැරද්ද තියෙන්නේ ඔයාගේ නෙවෙයි. ඔයා ඒ ආදරය ලබා දෙන පුද්ගලයා තුල. ගලක් උඩ කොච්චර පැලයක් හිටවන්න හැදුවත් ඒක පැලවෙන්නේ නැහනේ. ආදරය අඳුනන්නේ නැති කෙනෙක්ට ඔයා මුළු ලෝකෙම ගෙනත් දුන්නත් වැඩක් නැහැ. එයාට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැත්තම්. ඒ වගේම තමයි ඔයාගේ සීමාවන් ඔයා අමතක කරනවා. අපි කෙනෙක්ට ඕනවට වඩා ආදරය කරද්දී අපේ ගෞරවය පවා අමතක කරනවා. ඔය කතාවක් තියෙන ගෞරවය බල්ලට දානවා කියලා. අන්න ඒ වගේ. ඔයාව රවට්ටන්න, ඔයාට රිද්දන්න ඔයා විසින්ම ඉඩ දෙනවා නම් අනිත් කෙනා එකෙන් ප්‍රයෝජන ගන්නවා කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඔයා ඕනවට වඩා බැඳීම් රකින්න, ඕනවට වඩා දේවල් කරන්න යනකොට ඔයාගේ අගය ගොඩාක් අඩු වෙනවා. එතකොට එයා හිතනවා ඕනම වෙලාවක අනේ අරයා ඉන්නවනේ. එයා බලා ගන්න නැත්නම් මම මොකටද කරන්නේ? එයා ඕන්නම් මේකට ගෙවයිනේ. එයා ඕන්නම් කරයිනේ. මම මොකටද මේකට වද වෙන්නේ කියලා එයා හිතනවා. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න ඕනේ ඕනෑම බැඳීමක් තුළ සීමාවක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඒකපාර්ශ්වීය කැපවීම. ආදරය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා කරන කැපවීමක්. ඔයා විතරක්ම හැමදේම කරද්දී අනෙක් කෙනාට ඔබව නොමිලේ ලැබෙන ඕනෑම වෙලාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා හිතනවා කමන්නේ මෙයා ඉන්නවනේ. මෙයාට කිව්වොත් මෙයා ඕන වෙලාවක මේ දේ කරලා දෙනවා. මං වෙනුවෙන් ඕන වෙලාවක මෙයා ඉන්නවා. ඒ වගේ දේවල් එයා හිතන්න පුළුවන්. අපි බලමු මේ කරුණු තුන ගැන මනෝවිද්‍යාත්මක පැත්තෙන් මොනවද තියෙන්නේ. මේ ගැටලුකාරී තත්ත්වය නිසා ඔයා ගොඩාක් මානසිකව වැටිලා ඇති. මට ඔයාට කියන්න තියෙන්නේ අයිති කර ගැනීම සහ ආදරය කියන එක පටලවා ගන්න එපා. මේ ගැන මනෝවිද්‍යාත්මක පැත්තෙන් බලනකොට අපි ගොඩාක් වෙලාවට වේදනාව විඳින්නේ ඒ පුද්ගලයා නැති නිසා නෙවෙයි. ඒ පුද්ගලයා ගැන අපේ තිබ්බ සිතුවිල්ල, ෆැන්ටසි එක බිඳුන හින්දා. ඔයා ආදරය කරලා තියෙන්නේ ගොඩක් දුරට එයාට නෙවෙයි. ඔයා එයා තුළින් දකින්න උත්සාහ කළ චරිතයට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වයං වටිනාකම. ඔයාගේ සතුට තවත් කෙනෙක්ගේ අතේ තියන්න එපා. ඔයා හැමදේම දීලත් එයා ඔයාව දාලා ගියා නම් ඒකෙන් පේන්නේ එයාගේ නොහැකියාව තමයි. ඒ කියන්නේ එයාගේ නොහැකියාව මිස ඔයාගේ අඩුපාඩුවක් හින්දා එයා දාලා ගියා කියලා හිතන්න එපා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයා මිසක් ඔයාව දාලා ගිය කෙනෙක් නෙවෙයි. යා මොනවා කිව්වත් ඔයා ඔළුවට ගන්න එපා. එයා කියයි ඔයා කිසි වැඩක් නැහැ. ඔයාගෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ දේවල් ඔළුවට දාගන්න එපා. ඒ වගේ වෙන්නේ ඔව් මානසිකව වැටෙන එක විතරයි. ඒක එයාගේ දුර්වලකමක් මිස ඔයාගේ අඩුපාඩුවක් නෙවෙයි. ඒ වගේම තමයි හිත හදාගන්න කාලය දෙන්න ඕනේ. වේදනාව දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒක හංගන්න හදන්න එපා. හැබැයි ඒ වේදනාව ඇතුලේම අතරමං වෙන්න හදන්නත් එපා. ඔයාට පුළුවන් අලුත් විනෝදාංශයක් පටන් ගන්න, අලුත් යාළුවෝ හොයාගන්න, ඔයාට ඔයාව ආදරෙන් බලා ගන්න පුළුවන්. එතකොට තමයි කවුරුනත් ඔයාට ආදරෙන් සලකන්නේ. හැමදාම මේ විදිහට මේ තත්ත්වය තියෙන්නේ නැහැ. ඔයාගේ පැත්තටත් රෝදේ කැරකෙනවා. ඒ හින්දා ඔයා ඒ වෙනුවෙන් ඔයාව සූදානම් කරගන්න එක තමයි වටින්නේ. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ ඔයා පෙරදුනේ නෑ. ඔයා පෙරදුනත් ඔයාගේ ආදරයේ දුර්වල නිසා නෙවෙයි ඒ දේ උනේ. ඔයාව වටින්නේ නැති, ඔයාගේ වටිනාකමක් දැනෙන්නේ නැති තැනක ඔයාගේ වටිනාම ආදරය ආයෝජනය කරපු නිසා තමයි මේ දේ උනේ කියලා ඔයා හිතට ගන්න ඕනේ. ඉතින් මේ කාඩ්ස් වලින් බැලුවාම යුනිවර්ස් එක ඔයාට දෙන පණිවිඩය තමයි ඔයාව අහිමි කරගත්තේ. ඔයාව අහිමි කරගත්තේ ඔයාට අවශ්‍ය නැති දෙයක්. ඒ කියන්නේ ඔයාව ඕන් නැති කෙනෙක්. ඔයාගේ වටිනාකම තේරෙන්නේ නැති කෙනෙක් තමයි ඔයාව නැති කරගත්තේ. ඔයාට අහිමි වුණේ ඔයාට ගැළපෙන දේ නෙමෙයි. ඔයාට තවදුරටත් වර්ධනය නොකරන දේ. ඔයාට තවදුරටත් ජීවිතේට වැඩක් වෙන්නේ නැති දෙයක් තමයි යුනිවර්ස් එක විසින් ඔයාට අහිමි කරලා තියෙන්නේ.
සමහර දොරවල් වැහෙන්නේ ඔයාව ආරක්ෂා කරන්න. ඔයා කොච්චර උත්සාහ කළත් යම් කෙනෙක් ඔයාගේ ජීවිතෙන් ඉවත් වුණා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ඉදිරි ගමනට එයාලා බාධාවක් කියලා. යුනිවර්ස් එක ඔයාව සූදානම් කරන්නේ මීට වඩා ගැඹුරු, මීට වඩා හොඳ ඔයාව ඔයාට වටින ආදරයක් සඳහා. ඒ නිසා අතීතයේ දිහා බලලා අඬන්න එපා. ඔයාගේ සැලසුම කෙරෙහි විතරක් විශ්වාසය තියන්න. මේ මොහොතේ විතරක් ජීවත් වෙන්න. අතීතයේ දේවල් ඇත්තටම වැඩක් නැහැ. අනාගතේ ඔයාට සාර්ථක වෙන්න, හොඳ කෙනෙක් වෙන්න, ඔයා දැනටමත් හොඳ කෙනෙක්. මං අදහස් කරේ අනාගතේ මීට වඩා මේ ගැටලු නැති යහපත් සම්බන්ධතාවයකට දොරටු විවර කරගන්න ඕන නම් පහුගිය දේවල් ඉස්සරහට ගෙනියන්න එපා. ඒ දේවල් ගියා එච්චරයි. ආයෙ හිතන්න එපා. විශ්වාසය විතරක් තියාගෙන ඔයා ඔයාගේ ගමන යන්න. ඉතින් මේ රීඩින් එකෙන් ඔයාට යම්කිසි දෙයක් ගන්න තියෙනවා නම් ඒ දේ ගන්න. මේ දේ හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක ජෙනරල් රීඩින් එකක් නිසා. යම්කිසි කොටසක් හරි ඔයාට දැනුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යස් කියලා. ඊළඟ වීඩියෝ එක මං අරන් එන්නේ සම්බන්ධතාවයක් හොඳින් පවත්වා ගන්න අත්‍යවශ්‍යම කරුණු ගැන. ඉතින් ඔයාලට විශ්වාසය පිරුණු විශ්වයේ ආශිර්වාදය පිරුණු සුබම සුබ දවසක් වේවා.